තූත්තු කුඩියක යන එකයි ඇත්තේ. අල්ලගත්තේ. අනිත් එක සුදු මැණිකේ මේ ඉන්න තත්ත්වෙත් එක්ක එච්චර දුර ගමනක් යන්න හොඳ නැහැ. අනික මේක යන්න හොඳ ගමනකුත් නෙමෙයි. දැන් කවුද අපේ මහත්තයා එන්න ඕනි කිව්වේ? දැන් මට හොඳ නැති අපේ මහත්තයාට යන්න හොඳ ගමන මොකද්ද? ඈ? ඕ එහෙම් පිටින්ම හොර මගුල්. ඒකනේ ගෙදර ගෑණිව දාලා ගෙදර ගෑණිටත් නොකිය හොර රහසිම දුවන්නේ. ඔව් මටත් ඉස්කෝලේ ගියා කියලා ලොකු වැඩක් නැති එකේ අපි දෙන්නවම අරන් ගියා නම් ඉවරයිනේ. මේ වෙලාවේ අපි ආච්චි සීයයි දාලා පවුල් පිටින් සවාරි යන එක හොඳයිද චූටි මැණිකේ? දැන් එතකොට ඔය කිව්ව જાතිය ඒවා අපේ මහත්තයාට තනියම යන්න හොඳයි. ඈ?